ඒවලට කියලා දෙන්න යන්නේ මේ ගොඩක් ප්‍රශ්නයක් තමයි මේ වගේ ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක එඩිට් කරන්න එහෙම ගියාට පස්සේ මේක තියෙනවා මේ පාස්වර්ඩ් දාන්න. එතකොට මේක අපිට read only type කරන්න පුළුවන්. අපිට edit කරන්න බෑ. එතකොට අපි බලමුද කොහොමද මේක මේ readable ෆයිල් එකක් විදිහට විතරක් නෙවෙයි edit කරන ෆයිල් එකක් විදිහට හදාගන්න. ඒකට මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝ මෙන්න මේ සිම්පල් දෙයක්. ඔයගොල්ලෝගේ Chrome browser එකේ ගිහලා Chrome ඒ ඕනම browser එකකින් පුළුවන් search කරන්න unlock PDF. එතකොට අපිට එනවා වෙබ්සයිට් කීපයක් එනවා. ඒකේ හොඳම PDF මට හම්බෙලා තියෙන එක තමයි unlock PDF files. I love PDF file එකේ unlock PDF. එතකොට ඔයගොල්ලෝ හරිම සිම්පල් එකක් කරන්නේ select දුන්නා. ඊට පස්සේ අපිට ඕන කරන ෆයිල් එක තෝරගන්නවා අපි. මේ ෆයිල් එක තමයි තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන unlock PDF කියනවත් දුන්නා. බලන් හිටියා. පොඩි වෙලාවක් බලන් හිටියට පස්සේ ඩවුන්ලෝඩ් වුණා. දැන් අපිට පුළුවන් මේ ෆයිල් එක edit කරන්න. අපුවෙම edit කරන්න ඕන විදිහට හදලා දීලා තියෙනවා. watermark අයින් කරන්න. වැඩ ගොඩක් තියෙනවා. හරි. ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ice cream PDF pro version එක ඔයගොල්ලෝගේ machine එකට install කරගන්න කියලා. ඒක ගොඩක් වටිනවා tuition කරන සර්ලට මිස්ලට. අපිට මේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරලා channel එක like එකක් දාන්න. තවත් වීඩියෝ නම් ඔයගොල්ලෝ දැනගන්න දේවල් තියෙනවා නම් comment එකකට දාන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.